Hi, Shane. මේ ඉන්නේ හැමෝටම ජේසු පිටයි ආදරේ. මොකද වෙන්නේ? මේ ඉන්නේ මගේ පුතා. මෙයා ෂීන් මිකායල්. ඇවිල්ලාද? ඔයාම ටික. යාළුවනේ අපි බලමු. මේකේ මම මේ පොඩි පීරිසියක් තියලා වහලා තියෙන්නේ. අපි බලමු මේගොල්ලෝ දැන් මම මෙච්චර කල් මේ සති දෙකක් සතියක් කිට්ටු වෙන්න මේගොල්ලෝ හැදිලා දැන් මෙන්න මේ පේනවා නේද මේ net එකෙන් වේලවලු එහෙම ගේන්නේ මේ net එකෙන් net එකක් දාලා මේ මෙන්න මේක දාලා උඩින් දාලා තිබ්බේ හිරුවෙලිය එන්න. ඉතින් හිරුවෙලියේදී ඒගොල්ලෝ අමාරුයි. ආලෝකයට ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ නැහැ. ඉන්න අමාරුයි. ඒ හින්දා ඒගොල්ලෝ ගොඩක් කළුවරට තමයි ඉන්න කැමති. ඒ හින්දා මේගොල්ලෝ මේකේ දාලා තියෙන කෑම ටික එතකොට මම දැම්මා හාවංග ෆර්ටිලයිසර්. ඒ කියන්නේ එයාගේ හාවංගේ බෙටි අපද්‍රව්‍ය. ඒ ෆර්ටිලයිසර් එක ඉතින් දැන් ඒවා ගොඩක් දිරලා තියෙන්නේ. ඒවා දිරනවා කියන්නේ ඒගොල්ලෝ ඒවා කැමරට ගන්නවා. ඒගොල්ලෝ ෆීඩ් කරනවා. බලමු දැන් මේකේ ඉන්න black soldier fly අපිට ඕන ගාන worm එක. අපිට ඕන ගාන ඒගොල්ලෝ ඉන්නවද කියලා මගේ සත්තු ටිකට දෙන්න පුළුවන් ප්‍රමාණයට ඒගොල්ලෝ ඉන්නවද කියලා. මම හිතනවා ඒගොල්ලෝ දැන් හොඳ ප්‍රමාණයකට ඇති සත්තුන්ට ෆීඩ් කරන්න. සත්තුන්ට ෆීඩ් කරන ප්‍රමාණයට ඇති කියලා මම හිතනවා. ඉතින් බලමු. මේ ඉන්නේ මගේ දඟයා ෂීන් මිකායල්. ඉතින් ඇවිල්ලා එයා ස්ට්‍රෝං බෝයි කෙනෙක්. බලමු බලන්න එයාටම මේක ඕපන් කරන්න දෙමු. ඕපන් කරන්න. ඕකේ. ඒගොල්ලෝ ඉන්නවා මේ ඉන්නේ. හොඳ ගානට ඉන්නවා. wow පේනවා ඇති. හොඳ ගානට ඉන්නවා. මේ දාලා තියෙන්නේ මොනවාද ස්ටාර් ෆුඩ් කියන්නේ ස්ටාර් ෆුඩ් කියන්නේ කාමරංගා. පැණි කාමරංගා ගෙඩිය. ඉතින් ඒකත් ඒගොල්ලෝ කන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ගාන හොඳම ගාන තමයි. පුතේ තා පොඩ්ඩක් පෙන්නන්න. මේ ඉන්නේ හරියට නිකන් රටකජු වගේ. රටකජු හරියට කජු වගේ. හරියට කජු වගේ. ඉතින් මේවා ඇවිල්ලා සාමාන්‍ය සික්ලිඩ් හදන කට්ටියටත් හොඳයි. ඉතින් මේ ගොඩක් ඉන්නවා. මේක පිරෙන්න ඉන්නවා. සික්ලිඩ් මාළු හදන කට්ටියට හොඳයි. ඔය තිලාපි වර්ග. එතකොට ෆ්ලවර් හෝන් කියලා ඉන්න අර හම්ප් එක තියෙන සෑහෙන මිලක් මං හිතනවා ඒ මාළු ඩ්‍රැගන් චීනේද ජපානේද නේ ඒගොල්ලෝ හදන්නේ. ඔව් ඒගොල්ලෝ අර ගොඩාක් ඉන්නවා. ඉතින් හරි ලස්සනයි වැඩි. ලයිව් ෆීඩ් වලට කුරුල්ලෝ කියන්නේ ජාවා. එතකොට පංගුවක් ගිරව් වරගත් ගන්නවා ෆීඩ් එකට. ඉතින් මෙන්න මේක දිගේ තමයි මම දාලා තියෙන්නේ. දැන් ඒකම මේ බින් එකේ පියන වැහැව්වට පස්සේ කළුවරට උඩට ඇවිල්ලා මෙන්න මේ පේන මෙන්න මේක දිගේ තමයි මෙයා යන්නේ. ගිහිල්ලා මෙන්න මෙතනින් පුතේ පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතනින් එයා
ඕම එළියට එනවා. ඕම එළියට එලා දැන් මම මෙතනින් පොඩි බින් එකක් තියෙනවා. පකට් එකක් අයිස්ක්‍රීම් ටින් එක. ඒ ටින් එකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ මට මේකෙන් අල්ල හොය දෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඔටෝ එනවා එළියට. මම ෆීඩ් කරලා දිප්පෙන්නන්න. මේක ඕනම කෙනෙක්ට හදා ගන්න පුළුවන්. සාමාන්‍ය ගෙදර කුකුල්ලෝ 4-5 දෙනෙක් තාරාව එහෙම හදන්න කැමති අයට මේක හරි විශේෂයි. ඉතින් මම ඔයගොල්ලන්ට දෙයක් කියනවා. ඉඩ අපේ ගෙදර වත්තේ තියෙන බොහොම ඉඩ සුළු ප්‍රමාණයක්. ඉතින් ඉඩ කී බලන්න එපා. ප්‍රඥාවයි තියෙන්න ඕනේ. ගේ ඇතුලේ හරි පිරිසිදුවට සත්තු ටිකක් හදනවා නම් ගේ ඇතුලේ හරි හදා ගන්න පුළුවන්. මොකද සත්තුන්ට ඕනේ මිනිස්සයන්ව. මිනිස්සයන්ටත් ඕනේ සත්තුන්ව. සත්තුන්ට මිනිස්සු වෙන්නත් බෑ. මිනිස්සයන්ට සත්තු වෙන්නත් බෑ. දැන් ලෝකෙ වෙලා තියෙන්නේ එහෙමයි. ඉතින් අපි සත්තුන්ට ආදරය කරන්න ඕනේ. ඉතින් සත්තු කියන්නේ අපේ ජීවිතේ කොටසක්. ඉතින් මිනිස්සු නිසා බැඳීම් කොච්චර හිතවත්කම් කැඩුනත් සත්තු නිසා කවදාකවත් මම හිතනවා සත්තු නිසා කවදාකවත් ජීවිතේ බැඳීම් කැඩෙන්නේ නැහැ. ඒගොල්ලෝ මැරෙද්දී පොඩි දුකක් ඇති වෙනවා. හැබැයි මැරුණයි කියලා ඒකටත් දුක කනස්සලු වෙන්න මිනිස්සයාට අයිතියක් නැහැ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේක. මේක ඇවිල්ලා මිරකල් එකක්. හාස්කම. ඉතින් කෝඩ් කෑල්ල. දුක කියන දේ මිනිස්සයාට අයිති නෑ. දුක්ෙන් අපි ජීවත් වෙලා වැඩකුත් නෑ. මම නම් මේ දේවල් කරලා හැම මොහොතක්ම සතුටු වෙනවා. ඉතින් මගේ මේ මොහොත මම ගත කරන්නේ මෙන්න මේ දේවල් එක්ක තමයි. ඉතින් මගේ ජීවිතයේ ඉස්සර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබ්බා. ඉතින් මම මේ දේවල් නිසා ජීවිතේ අලුත් අත්දැකීමක් ලබනවා. විවිධ දේවල් හොයාගන්නවා. ඉතින් මේ මොහොත කියන දේ මම හොයාගෙන ඉවරයි. ඉතින් මේ මොහොත මම මගේ දරුවොත් වෙනදත් එක්ක මම සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඔය සහෝදර සහෝදරියෝ ඉන්නවා. නෑදෑ හිත මිතුරු ඉන්නවා. වැඩිමහල් හිතවතුන් ඉන්නවා. මම ඒගොල්ලන්ට කියන්නේ මොහොත කියන දේ ඒක අපිට වැදගත්. ඉතින් මොහොත සතුටින් ජීවත් වෙන්න සමාදානෙන් ජීවත් වෙන්න යේසුස් වහන්සේගේ කරුණාව හැම මිනිසයාටම උන්වහන්සේ දීලා තියෙනවා. ඉතින් ලෝකෙ විදිහට මත්ද්‍රව්‍ය අරගෙන මොහොත ඒ වෙලාව ඒක සිත නියුට්‍රල් කරගන්න සැනසීම සමාදානය හොයන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක අබ්බැහි වෙනවා. ඉතින් හිත මනස සමාදාන කරගන්න නියුට්‍රල් කරගන්න හොඳම දේ ඒක තමා තුළම තමයි තියෙන්නේ. ඉතින් අලුත් විදිහට හිතන්න ඕන. අනිත් අය දිහා බලලා තමන්ට කවදාකවත් හැදෙන්න බෑ. තමන් දෙයක් හිතලා කරන්න ඕනේ. ඒකට තමයි දෙවියන් වහන්සේ ප්‍රඥාවත් කරුණාවත් අනුග්‍රහයක් දීලා තියෙන්නේ. ඉතින් පංගුවක් දේවල් මගේ දෙමව්පියෝ ඒක ඒගොල්ලන්ට ඒගොල්ලෝ දකින්න විදිහක් තියෙනවා. ඉතින් දෙමව්පියෝ දකින්න විදිහ මට ඒක ඒගොල්ලන්ට තේරුම් කරන්න බෑ. ඉතින් ඒගොල්ලෝ ඒක හිතලා ඒ දේ ඉගෙන ගන්න ඕනේ. මොකද මගේ දෙමව්පියෝ මට මේ දේවල් ඉගැන්නුවේ නැහැ. ඉතින් මගේ දරුවට මම මෙයාට මේ දේවල් පොඩි කාලේ ඉඳන් මෙයා මං හිතන්නේ දවස් 4කින්ද 3කින්ද ඉස්කෝලේ ගියෙත් නැහැ. ඉතින් මෙයාට පොඩ්ඩක් අයිස්ක්‍රීම් වගේක් කාලා මෙයාට අසනීප වෙලා එයාගේ පපුවේ සෙම බැඳිලා අපි ගිහිල්ලා
බේතුත් ගත්තා. ඉතින් මේ දේවල් මෙයාට මම අප්පිරියාවක් නැතුව මිනිස්සුන්ට අප්පිරියයි කියන්නේ ඒක මානසික ලෙඩක්. අපිත් කවදා හරි මේ වගේ දිරන්න මේ වගේ පණුවන්ට ගන්න අයිති වෙන ඉන්නද ශරීරයක්. ඉතින් අපේ හිත අපේ ආත්මය තමයි වැදගත්. ඉතින් මේ දරුවාට කිසිම අප්පිරියක් නැතුව ප්‍රිය විදියට මේ මගේ යාළුවා මෙයා. ඉතින් මෙයාට මේව ප්‍රියයි. මට වගේම තමයි. ඉතින් කිසිම අප්‍රියාවක් නැහැ. මෙයාට මේ දේවල් ප්‍රියයි මට වගේම. ඉතින් මේ ටික දැන් දිරලා ගියාට පස්සේ මේක ඇවිල්ලා හොඳ ෆර්ටිලයිසර් එකක් මල් පැල වලට. එතකොට අපි ගන්න පොහොර කඩවල් වලින් ගන්න ඕනේ නැහැ. එළවලු පැල වලට මිරිස් පැල වලට මේක හොඳ ඕගැනික් පොහොර එකක්. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් මේ දේවල් කරද්දි දෙමව්පියන්ට ඒක ඒගොල්ලෝ බලන්නේ නොතේරුම් කමට වපරහෙන්. ඉතින් ඒ ඇහැ තමයි ඒගොල්ලන්ගේ පෑදෙන්න ඕනේ. පුතේ මේක හට්ට දාන්න මේවා ටික. ඉතින් ඒගොල්ලෝ ඒ ඇහැ පෑදුනා නම් ඒගොල්ලන්ගේ ජීවිතේ අනුන්ගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ වැඩක් ඒගොල්ලෝ කරගන්න බලනවා. ඉතින් ජීවිතේ හරි ලස්සනයි. ජීවිතේ හරි ලස්සනයි. ඒක තියෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න. ඉතින් නිකන් බලමු බාන්න. අද කලුකුම් පැටියෙක් එයාට ඉව ඇවිල්ලාද කොහෙද? එයා ඇවිල්ලා කැරකෙනවා මේකේ. එයාට ඉව ඇවිල්ලා එයා මේ දැන් ඔය පේනවා මේ. එයාට ඉවෙන් වගේ එයා සත්තුන්ටත් තේරෙනවා ඉව තියෙනවා. බලමු බාන්න. මේගොල්ලෝ කිසිම විසක් නැහැ, වසක් නැහැ. මෙන්න මේ තුන් දෙනාව අපි දීලා බලමු. ඔයදෙන මන් දෙන්න ඔයාම දෙන්න. කෝ ඩාලින් එන්න. බිමට දාන්න. ඔයගොල්ලන්ට පේනවා තුන් දෙනාවම තප්පර ගානක් යද්දි එයා ගහලා දැම්මා. ඉතින් තුන් දෙනාගෙන් එයාට ලොකු ප්‍රෝටීන් එකක් හම්බ වෙනවා. මේගොල්ලෝ මම පොඩියට ගෙනාවේ. ඉතින් මම මේවා දෙනවා කියන්නේ මේගොල්ලෝ මට නොතේරෙද්දිම මේගොල්ලෝ ඉක්මනට හැදෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ දේවල් කරලා බලන්න. අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව පාඩුවේ යහපත් විදිහට ජීවත් වෙන්න. හැමෝටම ආදරේ. ජේසු පීටයි. God bless you. හැමෝටම ආදරේ. මම හැමෝටම මේ වර්ම් ටික ෆීඩ් කරන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්න. හැමෝටම ආදරේ. God bless you. ජේසු පීටයි.